හරි මේ හරි ආයෙත් අපි පටන් ගත්තා. ඒ අද ඊයේ නම් අර අපි මේ මොනවද කතා කරේ හරස් වෙලු නම්යතාව. අද අපි කතා කරන්නේ ආදායම් වෙලු නම්යතාව. ආදායම් වෙලු නම්යතාව. ඒ කියන්නේ මොකද්ද? මම ඒක මේ පැහැදිලි කරලා කියලා තියෙන එක උදාහරණයක් දීලා තියෙන. කියන්නේ එක ආදායම් වෙලු නම්යතාව එක මේ පැත්තක් මේ පැත්තක් තනිකර මම දීලා තියෙනවා. හරිද? හරි අපි මේ ඒවා වැඩන්නේ ආදායම් මිලු නම්යතාව කියලා කියන්නේ මොකක්ද? අපි බලමු මේක මොකක්ද? ආදායම් මිලු නම්යතාව කියලා කියන්නේ එතන තියෙන තේරුම වලට පේනවා ඇති කිසියම් අවස්ථාවකදී පාරිභෝගික ආදායම හැර අනිකුත් සාධක නොවැළැස්ස තිබියදී පාරිභෝගික ආදායමේ සිදුවන වෙනසට අනුරූපීව ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදනාව. ඒ කියන්නේ මොකක් හරි එක අවස්ථාවකදී පාරිභෝගික ආදායම හැර පාරිභෝගික ආදායම ඔයාලට මතකයි අපි අර මේ සූත්‍රේ කතා කරා මෙන්න මේක මෙන්න මේකේ QD සමාන F කියලා දාලා වරහන් ඇතුලේ P PN YT EXON ඔන්න සෙට් එක කතා කරා. මෙතන පාරිභෝගික ආදායම කියලා කියන්නේ මෙන්න මේ Y කියන එකට. ඇයි මේ Y කියන එකට පාරිභෝගික ආදායම කියන්නේ? ආදායම කියන්නේ සාමාන්‍යයෙන් ආදායම කියනකොට කොහොමද මේ Y සම්බන්ධ වෙන්නේ? ඒක තමයි මෙන්න මෙතන ලියලා තියෙන්නේ. ආදායම කියන එකට ඇයි මේ Y සම්බන්ධ වෙන්නේ? මොකද අපි ඉංග්‍රීසියෙන් ආදායමට කියනවා yield කියලා. yield YIELD. ඒකින්ද තමයි මේ ආදායමට y එකකට දාලා තියෙන්නේ. හරිද? අන්න ඒකයි මෙන්න මේ නැත්තම් වෙන මොකටවත් හේතුවකට නෙමෙයි. ඒකයි මේ y කියලා දාලා තියෙන්නේ. හරිද? අන්න ඒකයි මේ ආදායමට y එකට සම්බන්ධ වෙන්නේ. ඒක හරිද? ඒතර වැඩේ හරි. කිසියම් අවස්ථාවකදී පාරිභෝගික ආදායම හැර මේක හැර අනිකුත් සෙසු සාධක නොවෙනස්ව පවතින. ඒ කියන්නේ ඒව වෙනස් වෙන්නේ නැතුව තියෙද්දි මේක විතරක්. ඒ කියන්නේ පාරිභෝගික ආදායම විතරක් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය දක්වන වෙනස් වීම. මේක වැඩි වුණොත් මේක වැඩි වෙනවද? මේක අඩු වුණොත් මේක අඩු වෙනවද? මේක වැඩි වුණොත් මේක අඩු වෙනවද? අන්නේ මොකක් හරි මේකයි අතර තියෙන මේ සංවේදීතාව සම්බන්ධතාව තමයි මේකේ තියෙන්නේ. මේ කතා කරන්නේ. හරිද? ආදායම් මිලුම් නම්යතාවයෙන් මේ කියන්නේ. හරිද? ආදායම් මිලුම් නම්යතාව හොයන සූත්‍රය. ඔය මේ ආයෙත් මේක ඔයාලා මතක තියාගන්න. මෙන්න මේ නිර්වචනේ ඔව් සාමාන්‍යයෙන් වැදගත් කියන්නේ විභාග වලට ඒවා අහන්න බැරි කමක් නැහැ. ආදායම් මිලුම් නම්යතාව මෙන්න මේකට සූත්‍රයක් තියෙනවා මොනවාද? ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතාත්මක වෙනස. ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතාත්මක වෙනස. ඊළඟට පාරිභෝගික ආදායමේ ප්‍රතිශතාත්මක වෙනස. ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතාත්මක වෙනස බෙදීම පාරිභෝගික ආදායමේ ප්‍රතිශතාත්මක වෙනස. මේවා සාමාන්‍ය සිංහලෙන් ලොකුවට අහන්නේ අර තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක දාලා තියෙන්නේ. ඒකම ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි සංකේත වලින් අපි දාලා තියෙන මෙන්න මෙහෙම. කොහොමද? YED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y. YED සමානයි ඩෙල්ටා QD percentage බෙදීම මේ ඩෙල්ටා Y percentage. හරිද? අර මට P කියලාමයි කියවෙන්නේ මෙන්න මේකට. හරස් වෙලු නම්යතාවයි මිලිලු නම්යතාව දෙකම තියෙන P නේ. ඒක තමයි මේ කියවෙන්නම මේක. මේක වැදගත්. මෙන්න මේ සූත්‍රේ වැදගත්. ඊට පස්සේ අර සුපුරුදු පරිදි මෙන්න මේ වගේ මේ YED සමාන ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y ගුණ කිරීම Y බෙදීම QD මෙන්න මේ සූත්‍රය අපිට මේ සුපුරුදු පරිදි දැනගන්න තියෙනවා. හරිද? ඒ වගේම දැන් අර අපි කියවනේ අර මොකද්ද? ආදායම් මිලුම් නම්යතාවය දැන් මම අර කියවනේ එක පැත්තක් ඉවර කරා කියලා. එක පැත්තක් කියන්නේ ආදායම් මිලුම් නම්යතාවය. ආදායම් මිලුම් නම්යතාවය. මේ හරි ඔය පේනවනේ. අනේ මම ඉංග්‍රීසියෙන් ලියන්නේ ඒක පරිවර්තනය වෙන්නේ. හරි මෙන්න මේක. මොකද්ද? ආදායම් මිලුම් නම්යතාවය අපි මෙන්න මෙහෙම කොටස් තුනකට බෙදනවා. හරි මොකද්ද බෙදන්නේ? YED කියන්නේ මේ ආදායම් මිලුම් නම්යතාව කොටස් තුනකට බෙදනවා. මොකද්ද? ධන ආදායම් මිලුම් නම්යතාව, ඍණ ආදායම් මිලුම් නම්යතාව, ශුන්‍ය ආදායම් මිලුම් නම්යතාව. ශුන්‍ය කියන්නේ මොකද කියලා දන්නවා. අමුතු කියන්නේ දෙන්නේ. ඒ කියන්නේ බිඳුවයි. හරිද? ඍණ කියන්නේ ඍණ සංඛ්‍යාත්මක, ධන කියන්නේ ධන සංඛ්‍යාත්මක. හරිද? හරි. එතකොට ධන ආදායම් මිලුම් නම්යතාව එක කොටසක් මම ඒකයි පැත්තක් ඉවර කරා කියලා කිව්වේ. ධන ආදායම් මිලුම් නම්යතාව. මේක මේ ගානක් නෙවෙයි දීලා තියෙන්නේ. මේක අර උදාහරණයක් දීලා තියෙන්නේ. හරිද? ඒතකොට ඔයාලට තේරුම් ගන්න ලේසියි. උදාහරණයක් දීලා තිනවා ආදායම 4000යි ආදායම 6000යි.
එල්ලුම් ප්‍රමාණය 20යි 40යි. හරිද? ඒක දන්නවනේ ප්‍රස්ථාරයක දාන්න. මේ ප්‍රස්ථාරේ මේ ලකුණු කරා y කියුද දැම්මා. මෙතන බිංදුව දැම්මා. ඊට පස්සේ y පැත්ත දැම්මා. හොඳට මතක තියාගන්න. මේවා හොඳට මතක තියාගන්න. ඔයාලට මතක ඇති ඊයේ p මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඊයේ මෙතන තිබ්බේ y වෙනුවට p නේ. ඒ කියන්නේ මිලෙල්ලුන් නම්‍යතාවෙත් හරසෙල්ලුන් නම්‍යතාවෙත් හැම දෙකේම තිබ්බේ p කියන එක. එතකොට p තමයි මේ පැත්තට එන්නේ. හරිද? ඒ කියන්නේ හරසෙල්ලුන් නම්‍යතාවෙත් මිලෙල්ලුන් නම්‍යතාවෙත් p තමයි මෙතෙන් දෙන්නේ. නැත්තම් y. මෙතෙන්ට අනිවාර්යෙන් එන්නේ q විතරයි. මෙතෙන්ට එන්නේ qd අන්න ඒ වගේ සංඛ්‍යා මේ වගේ දේවල් විතර එල්ලුම තමයි තනිකර මෙයාට එන්නේ. හරිද? මේවා මේ y කියන එක දැන් y කියන එක 4000යි 6000යි නේ. 4000යි 6000යි සමාන වගේ ගත්තා. ඕනනම් සමාන කරලා ලාවට හිතේ ප්‍රමාණයට ගත්තා. අතේ ප්‍රමාණයට. ඊළඟට Q එක ඒත් 20යි 40යි කියලා දැම්මා. ඊට පස්සේ මේ මේවා යාගල බැලුවා. සෙට් වුණ තැන යා වුණා. යාවරනේ පොඩ්ඩක් චුට්ටක් අවුල් ගියා. ඒක අවුල් නැහැ. මේ දෙන්නේ ඒක හදපු විදිය. ඒ කියන්නේ මේ සමීකරණය හදපු විදිය YD සමාන ඩෙල්ටා QD විදිය මේ ඩෙල්ටා y උන කිරීම y එදීම QD වෙන මෙහෙම බෙදුවා. ධන දෙකක් කියලා උත්තරයක් ආවා. ධන දෙකක් කියලා. ඉතින් මේක තමයි ධන ආදායම මිලුන් නම්‍යතාව. ධන ආදායම මිලුන් ඒවට මොනවද නිර්වචන නැහැ. ඒවට මොනවද නිර්වචන නැහැ. ඊළඟට අපි කතා කරමු ඍණ ආදායම මිලුන් නම්‍යතාව සහ ශුන්‍ය ආදායම මිලුන් නම්‍යතාව. හරි ඊළඟට අපි කතා කරන්නේ මේමයි. මේ ධන ආදායම මිලුන් නම්‍යතාව ඉවරයි. ඍණ ආදායම මිලුන් නම්‍යතාව. හරිද? ඒකෙත් අරකෙම අනිත් පැත්ත. අරකෙම අනිත් පැත්ත. මේ පේනවනේ. ප්‍රස්ථාරේ බව අනිත් පැත්ත ගහලා තියෙන්නේ. හරිද? අර වගේ උදාහරණයක් ගත්තා. y එක 4000යි 6000යි q එක. sorry ඕ ලියලා තියෙන වැරදියට. q එක 30යි 10යි. හරි මෙන්න මෙහෙම හදාගෙන යන්න තියෙන්නේ. yd සමාන ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා y ගුණ කිරීම y බෙදීම qd කියන සමීකරණය දාලා මෙතෙන්ට 20 මෙතෙන්ට 2000 මෙතන 4000 මෙතන 30. එහෙම දාලා 2 4 4 බෙදීම 3 1.33යි මොකද්ද ඍණ. හරිද? ඕක අනිත් එකට ගත්තත් ඒ කියන්නේ 6000 4000 ගත්තත් ඒක එහෙමම තමයි. කියන්නේ ඍණ 6 කියලා තමයි උත්තරේ එන්නේ. කොහෙන් ගියත් ඒක එන්නේ ඍණ උත්තරයක්. මේක බලන්න එතකොට මේ 4000 6000 10 30. හරිද? මේ පැත්තේ මෙහෙට තමයි යන්නේ. ප්‍රස්ථාරය යන්නේ මෙහෙම මෙහෙට යන්නේ. මෙහෙට ගියාට කවදාවත් දැන් මේක අන්තිම කොලේ ගෑවිලා නැහැ. يعني මේක මෙහෙම ගෑවිලා තියෙනවා නම් එහෙම ගාවන්න එපා. එහෙම ගාවන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරිද? එහෙම ගාවන්නේ අන්තිම ටික මෙන්න ඉතුරු කරනවා. හරිද? ඒක තමයි තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් ගාවන්නේ නැහැ. ඊළඟට මේක ශුන්‍ය ආදායම මිලුන් නම්‍යතාව. ඒ කියන්නේ බිංදුව. මොන දේ කරත් එන්නේ උත්තරේ බිංදුව. හරිද? y q 4000 6000 මෙතන q එකේ හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මොකද q එකේ මේකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ q කියන මේ ඉලක්කම් දෙකේ 30යි වෙනස බිංදුවයි. එනස කියන්නේ 30 දෙයක් අඩු කරාම බිංදුවයිනේ අන්න ඒක. yd සමාන ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා y ගුණ කිරීම y බෙදීම qd. හරිද? මේ ඩෙල්ටා qd බිංදුවයි. මෙතන නම් වෙනස 2000යි. ගුණ කිරීම 4000 බෙදීම මේ 30. ඒ කියන්නේ 4000 මෙතන 30 මෙතන එකකින්ද. එතකොට බිංදුව තියෙනවා බිංදුව කියන එක කියන්නේ ඕනම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදන්න ගියොත් يعني බිංදුව කියන එක බිංදුව කියන එක ඕනම සංඛ්‍යාවකින් බෙදන්න ගියොත් අනිවාර්යෙන් එන උත්තරේ බිංදුව. අනිත් එක මතක තියාගන්න ඕනම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවොත් ඕක හොඳ පොයින්ට් එකක් ඕක සුපිරි පොයින්ට් එක මෙන්න මේක. මේක දෙන්නේ. හිතන්න දැන් වාර උත්තරයක් දෙන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බිංදුව බෙදීම 2. හරි. එතකොට මෙතන තියෙනවා 2 බෙදීම බිංදුව. ඔන්න ප්‍රශ්න 2. හරිද? නෑ. අපි මේකක්ම ගමුකෝ එතකොට. ඒක ලේසියි වැඩි. එතකොට මේක ගත්තොත් නෙමෙයි පොඩ්ඩක් ට්‍රැක් එක අවුට් යනවා. මම මේකක්ම ගන්නවා. සමානයි. මම උඩට පොඩ්ඩක් දාන්නම්කෝ මේකේ ගාන දානවා. මේකේ ගාන දානවා. හරිද? මම මේකේ ගාන දානවා උඩට. හරිද? එතකොට 20
ගිනි කිරීම දීම තිය. හරිද? මේකේ ගාන දාන්න. මේකේ තියෙන 2000නේ මේක මෙතෙන්ට ගන්න කැතයි වැඩි. මේකේ ගාන දාන්න 20නේ තියෙන්නේ. හරිද? මෙතන බිංදු. ඔබ දාන්නේ. දැන් මෙතන මේ සූත්‍රයේදී බිංදුව තිබ්බේ කොතනද? ඉරෙන් උඩ. එතකොට අනිවාර්යෙන් උත්තරේ බිංදුව වෙනවා. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් අනන්තයයි. හැබැයි ආදායම් බෙල්ලුන් නම්මතාවේ අනන්ත වෙන එකක් නෑ. මිලෙල්ලුන් නම්මතාවේ නම් තිබ්බා. මේක නම් එහෙම එකක් නෑ. හරිද? ඔයාලා හොඳට මතක තියාගන්න පොයින්ට් එකක් තමයි. මෙතන මේ රෙද්ද ලොකුම අයින් කරපන්. මේ රෙද්ද ලොකුම අයින් කරපළා. මේ රෙද්ද ලොකුම අයින් කරපළා. හරිද? මේ රෙද්ද ලොකුම අයින් කරපළා. හරිද? එතකොට මෙතන බිංදුව බෙදීම 2000නේ. සාරාංශය මම ගත්තේ මොකක් හරි සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවොත් මොකක් හරි සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවොත් එන උත්තරේ අනන්තයයි. බිංදුව යම් මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවොත් බිංදුව කියන එක මොකක් හරි සංඛ්‍යාවකින් බෙදුවොත් අනිවාර්යෙන් එන උත්තරේ බිංදුවයි. හරි? අනන්තය බිංදුව. මේකට සාමාන්‍ය මිලෙල්ලු නම් මෙතනදී තමයි අපි මේකට අනන්තය කියලා දාන්නේ. අනිත් තැන්වලදී අපි මේකට හැම එකකම බිංදුව කියලා තමයි දාන්නේ. බිංදුව නෙවෙයි නෝන අනන්තය. හරිද? ඉක්කොන් වලදී අපි වලට අනන්තය දාන්න තමයි ගොඩක්ම තියෙන්නේ. හරිද? හරි. හරි ආයෙත් අපි යමු වෙන මෙතෙන්ට අපි දැන් කතා කරේ ආදායම් බිල්ලුන් නම්මතාවනේ. එතන ඊළඟ කොටස තමයි ආදායම් බිල්ලුන් නම්මතා තීරක. මෙන්න තියෙනවා මාතෘකාව ආදායම් බිල්ලුන් නම්මතා තීරක. හරිද? තීරක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුද්ගල ආදායම් මට්ටම භාණ්ඩයේ ස්වභාවය. පුද්ගල ආදායම් මට්ටම භාණ්ඩයේ ස්වභාවය. හරිද? පුද්ගල ආදායම් මට්ටම කියන එක කියන්නේ මොකද්ද මේ? පුද්ගල ආදායම් මට්ටම කියන්නේ ඉහළ පහළ හා මධ්‍යම ලෙස. පුද්ගල ආදායම් මට්ටම ඉහළයිද පහළයිද නැත්නම් මධ්‍යමයිද කියලා බලනවා. ඉහළ ආදායම් මට්ටමක් තියනවද? පහළ ආදායම් මට්ටමක් තියනවද? මධ්‍යම ආදායම් මට්ටමක්ද කියලා තමයි මේකෙන් බලන්නේ. හරිද? ඒක කොහොමද බලන්නේ? මෙන්න මෙහෙම බලන්න විදිහක් තියෙනවා. කොහොමද? ආදායම වැඩි නම් ආදායම වැඩි වීමත් සමග ඉල්ලුම වැඩි වෙනවා නම් පුද්ගලයන්ගේ ආදායම් මට්ටම වැඩි වෙනවා සමග ඉල්ලුම වැඩි වෙනවා නම් අපි කියනවා පහළ ආදායම් ලාභයෙන් කියලා. ඔහොම මෙන්න මේ රූපෙට. හරිද? මෙන්න මේක අරගෙන කෙලින් මෙන්න මේ රූපෙට. පළවෙනි එක තමයි මෙන්න මේක. හරිද? පළවෙනි එක. ඒ කියන්නේ ආදායම ඉහළ යන්න. ආදායම ඉහළ යන්න. මේ පැත්තේ y නේ. මේ පැත්තේ q. හරිද? ආදායම ඉහළ යන්න. ඉල්ලුමත් ඉහළ යනවා. ඉල්ලුම මෙතෙන්ටම ගිහිල්ලා තියෙනවා. ආදායම ඉහළ යන්න ඉල්ලුමත් ඉහළ යනවා අපි කියනවා මොකද්ද? ආදායම ඉහළ යන්න ඉල්ලුමත් ඉහළ ගිහිල්ලා. මෙන්න මෙහෙම තමයි ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ රතියුරු වලින් වලට වෙනවනේ. එහෙම ඉහළ ගිහිල්ලා. ඒතකොට මෙහෙමනේ යන්නේ. මේ මෙතන තමයි නැවතීමේ සීමාව. ආදායම ඉහළ යන්න ඉල්ලුමත් ඉහළ යනවා අපි කියනවා මේකට පහළ ආදායම් ලාභී කියලා. පහළ ආදායම් ලාභී කියලා කියනවා. ඒ වගේම ආදායම ඉහළ යන්න ඉල්ලුම වෙනස් නොවන ආදායම ඉහළ යන්න. මෙතන ඉහළ ගිහිල්ලා තියෙන්නේ තවත් ආදායම ඉහළ යන්න ඉල්ලුම වෙනස් නොවන. ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම එතනමයි. තව මෙහෙට මේ කිකේ මෙහෙම යන්නේ. එතනම විතරයි. එතනම විතරයි තියෙන්නේ. එතනම විතරයි. එතකොට අපි මේකට කියනවා මොකද්ද? දෙවෙනි එක. ඒ කියන්නේ මැදි ආදායම් ලාභීන් කියලා. මැදි ආදායම් ලාභීන් කියලා අපි කියනවා. මැදි ආදායම්. හරිද? ඒ වගේම ආදායම මෙතන තියෙන ආදායම ඉහළ යන ඉල්ලුම පහළ යනවා නම් අපි කියනවා ඉහළ ආදායම් ලාභීන් කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. ආදායම තවත් ඉහළ යනවා. ආදායම තවත් ඉහළ යනවා. ආදායම ඉහළ යන ඉල්ලුම අඩු වෙනවා. ටික මේ ටික අඩු වෙනවා. මේ ඉල්ලුම ටික අඩු වෙනවා. අන්න අපි කියනවා මොකද්ද? ඉහළ ආදායම් ලාභී. ඉහළ ආදායම් ලාභී. හරිද? ඕනෝක තමයි
පළවෙනිම දේ කියන්නේ ආදායම් මිල්ලුම් නම්‍යතා තීරක වල පළවෙනි දේ පුද්ගල ආදායම් මට්ටම. ඒක තමයි රූපතරායෙන් දක්වන්නේ. හරිද? හරි. ඊළඟට භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩයේ ස්වභාවය කියන්නේ භාණ්ඩ දෙකක් තියෙනවා. සාමාන්‍ය භාණ්ඩ තියෙනවා, බාල භාණ්ඩ තියෙනවා. බාල භාණ්ඩ, සාමාන්‍ය භාණ්ඩ. හරිද? ඒ දෙක තමයි මෙතන තියෙන්නේ. මොකද? සාමාන්‍ය භාණ්ඩවල ආදායම් මිල්ලුම් නම්‍යතාව. සාමාන්‍ය භාණ්ඩවල ආදායම් මිල්ලුම් නම්‍යතාව කියලා තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පාරිභෝගික ආදායම අතර තියෙන මොකේ අතර භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පාරිභෝගික ආදායම අතර පවතින අනුලෝම ධන අනුලෝම සම්බන්ධතාවය අපි කියනවා. අනුලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩය අපි කියනවා සාමාන්‍ය භාණ්ඩ කියලා. සාමාන්‍ය භාණ්ඩ තවත් කොටස් දෙකකට බෙදෙනවා. හරිද? අත්‍යවශ්‍ය භාණ්ඩ, සුඛෝපභෝගී භාණ්ඩ. හරිද? ඒ කොහොමද? අත්‍යවශ්‍ය භාණ්ඩ කියන එක කොහොමද අපි අඳුරගන්නේ? මොකද්ද? අත්‍යවශ්‍ය භාණ්ඩ කියන එක අපි අඳුරගන්නේ මෙන්න කොහොමද? එකට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ ආදායම් මිල්ලුම් නම්‍යතාවය එකට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ 0.3 ගණන්. 0.3. එකට වඩා අඩු වෙනවා. අපි කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා. එතකොට සුඛෝපභෝගී කියන්නේ ආදායම් මිල්ලුම් නම්‍යතාවයකට වඩා වැඩි. හරිද? ඒ කියන්නේ 1.2, 1.3, 1.5. අන්න ඒ වගේ උදාහරණ විදිහට ගත්තොත් අන්න ඒවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ, සුඛෝපභෝගී භාණ්ඩ. හරිද? අත්‍යවශ්‍ය භාණ්ඩ, සුඛෝපභෝගී භාණ්ඩ. හරිද? ඊළඟට බාල භාණ්ඩ. මේවයි මේ නිර්වචන ලොකුවට සෙට් වෙන මේක නම් පොඩ්ඩක් ඒවා මතක හිටිනවා කොහොමද? මේවයි නම් නිර්වචන එහෙම ලොකුවට එන්නේ නැහැ. ගණන් තමයි සෙට් වෙන්නේ කොහොමද? අර මේක තියරිය තමයි වටින්නේ. තියරිය. බාල භාණ්ඩ වල ආදායම් මිල්ලුම් නම්‍යතාව. ඒ කියන්නේ බාල භාණ්ඩ වල ආදායම් මිල්ලුම් නම්‍යතාව මොකද්ද? ආදායම හා ඉල්ලුම අතර ඍණ සම්බන්ධය. ඍණ සම්බන්ධයක් පවතින භාණ්ඩ. ඒකට නම් වෙන මොනවත් ලොකු ටොක්ස් දීලා නැහැ. මොකද ඒක සාමාන්‍ය ඉකෝන් එක මුල්ම හරිය අපිට කියලා දෙනවා. ඒකද මේක ලොකුවට කියන්නේ මේක ගැන ලොකුවට ටොක්ස් එකක් දෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ආදායම් මිල්ලුම් නම්‍යතාවේ ප්‍රයෝජන. මෙන්න දෙන ආදායම් මිල්ලුම් නම්‍යතාවේ ප්‍රයෝජන. හරිද? ආදායම් මිල්ලුම් නම්‍යතාවේ ප්‍රයෝජන මොනවද? පුද්ගල ආදායම් මට්ටම හඳුනා ගන්න පුළුවන්. අංක 1. පුද්ගල ආදායම් මට්ටම හඳුනා ගන්න පුළුවන්. මොන වගේ ආදායම්? ඒකේ ආදායම් මට්ටම කියන්නේ මෙන්න මේ ටික තමයි හඳුනා ගන්න පුළුවන් කියලා කියන්නේ. මෙන්න මේ ටික. හරිද? මෙන්න මේ ටික තමයි හඳුනා ගන්න පුළුවන් කියලා කියන්නේ. පුද්ගල ආදායම් මට්ටම. හරිද? දැන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය. ප්‍රතිපත්ති කියන්නේ අපි අර කියන්නේ නීති රීති වගේ දේවල්. අන්න ඒ වගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ නිෂ්පාදනය. ආර්ථික ප්‍රතිපත්ති නිෂ්පාදනයට. භාණ්ඩයේ ස්වභාවය කියන්නේ බාලද සුඛෝපභෝගීද අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍යද සුඛෝපභෝගීද බාලද? අන්න ඒක බලන්න. භාණ්ඩයේ ස්වභාවය හඳුනා ගන්න. ඊළඟට කියන්නේ ස්වභාවය හඳුනා ගන්න දන්නවනේ මේක එකට වඩා වැඩි මේක වඩා අඩුයි මේක ඍණ. හරිද? මේක හැබැයි ඍණ වෙන්නේ නැහැ. බිඳුවකට අඩු වුණා කියලාවත් ඍණ වෙන්නේ නැහැ. හරි? ඊළඟට ආර්ථික වර්ධනය සමග හටගන්නා ව්‍යුහමය වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්. ආර්ථික වර්ධනයත් එක්ක ඔය ව්‍යුහමය භෞතිකමය වගේ දේවල් ව්‍යුහමය වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්. ඔන්න වගේ දේවල් තමයි අතරම ආර්ථික ආදායම් මිල්ලුම් නම්‍යතාවයේ ප්‍රයෝජන කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරලා ඊට පස්සේ ඔයාලට ඒක ලේසි වෙයි. like එකක් දාන්න, comment එකක් දාන්න, වීඩියෝ එක හොඳයි නම් කියන්න. ඔයාලට ඕන පාඩම කියන්න මම දන්න විදිහට මම කියලා දෙනවා අනිවාර්යෙන්. මමත් උඹලා වගේම කොල්ලෙක් තමයි. ජය වේවා. උඹලා වගේම කියන්නේ A level කරන ඩයල් එකම තමයි.